උදා වන්නා වූ 2026 නව වර්ෂය ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. කෞෂික නාඩි ජ්‍යොතිෂයට අනුව වර්ෂය ආරම්භ වන වෙලාවට සිට අවසානය දක්වා ලග්නයෙන් ලග්නෙට ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. වර්ෂය ආරම්භ වෙන වෙලාවට අදාළව තත්කාලයට අනුව කන්‍ය ලග්නයට උදාව පවතිනවා. 4 වැන්නේ රවි බුධ කුජ ශුක්‍රද, 6 වැන්නේ රාහුද, 7 වැන්නේ ශනිද නෙප්චූන්ද, 9 වැන්නේ සඳු යුරේනස්ද, 10 වැන්නේ ගුරුද, 12 වැන්නේ කේතුද තැන්පත්ව පවතිනවා. මෙම තත්කාල පිහිටීම්ද වර්ෂය පුරාවට ග්‍රහ චලිතයන් විමසීමේදී මන්දකාමී ග්‍රහයන් වන ශනි වර්ෂය පුරාවට මීන රාශියේ ගෝචර වෙනවා. ගුරු ග්‍රහයා වර්ෂයේ ආරම්භයේ සිට ජූනි 2 වෙනිදා දක්වා මිථුන රාශියේද ඉන්පසු වර්ෂය පුරාවටම කටක රාශියේ ගෝචර වෙනවා. රාහු සහ කේතු ග්‍රහයන් වර්ෂයේ ආරම්භයේ සිට දෙසැම්බර් 5 වෙනිදා දක්වා රාහු කුම්භ රාශියේද කේතු සිංහ රාශියේද ගෝචර වෙනවා. ඉන්පසු රාහු ග්‍රහයා මකර රාශියට ගෝචර වෙනවා. කේතු ග්‍රහයා කටක රාශියට ගෝචර වෙනවා. මෙම පිහිටීම ඒ ලග්නවලට බලපාන ආකාරය විමසා බලමු. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනයට බාධා නැහැ. උත්සාහයේ ප්‍රතිඵල ගන්න පුළුවන්. රැකියා ව්‍යාපාරවල ගැටලු ඇතිවන්නේ නැහැ. හවුල් ව්‍යාපාරවල ශුභ තත්ත්වයන් පෙන්නුම් කරනවා. හවුල් කරුවන් අතර විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. ධනු ලග්න හිමියන්ට වර්ෂයේ මුල් මාස 6 ඉතාමත් ශුභ මංගල යෝග ඇති කරනවා. අඹු සැමියන් අතර ආදරයේ සමගිය වර්ධනය වෙනවා. හෘදයාබාධ සහ පෙනහළු සම්බන්ධ සෞඛ්‍ය ගැටලු පෙන්නුම් කරනවා. ඉතින් මා ඔබ වෙත මේ ගෙනාවේ කෞෂික නාඩි ජ්‍යොතිෂයට අනුව 2026 වර්ෂයේ ලග්න පලාපල දිගහැරුමයි. ඉතින් මේ ලග්නෙන් ලග්නයට ඔබගේ ලග්නයට කොහොමද කියලා දැනගෙන ඉදිරි කාලය සාර්ථක කරගන්න. මෙවැනි පලාපල ලදසනින් නැරඹීමට අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරලා තියාගන්න.